අන්න උඹේ මහලොකු ලොකු පුතා ප්‍රතාප් මහත්තයාගේ මිනිස්සු එක්ක රණ්ඩු වෙනවල. ඉක්මනට ඵලයන්. නැත්තං ඉතින් හෙට වෙනකොට උඹේ ගෙදර මලකමක් වෙයි. ගමේ මෝපදූප හොයන සීලවතී නැන්ද උදේ පාන්දරම කුකුලත් අතේ තියාගෙන අපේ ගෙදරට ගොඩ වැතුනේ වැඩට ගියාපේ ලොකු අයියා ගැන හපංකම ගැන අපේ අම්මට කියන්න. එසේ මෙසේ හපංකමක් නම් නෙමෙයි මේක. ප්‍රතාප් රණවීර කියන්නේ මේ පළාතේ ඉන්න ලොකුම බිස්නස්කාරයා. මිනිහට සල්ලි උතරන්න තියෙනවා. දේශපාලඥ පාතාලේ මිනිස්සු වගේ ලොකු මිනිස්සු එක්ක තමයි මිනිහට සම්බන්ධකම් තියෙන්නේ. මිනිහගේ නම ඇහුනොත් මිනිස්සු බයයි. සඳු එළියට වරෙන් කෙල්ලේ. අන්න අර බූරුවා මේ පාර ප්‍රතාප් මහත්තයාගේ මිනිස්සු එක්ක ප්‍රශ්නයක් දාගෙනලු. යමන් විජහට. නැත්තං ඉතින් අද උපේ අයියා පණ පිටින් නෙමෙයි ගෙදර අරන් එන්න වෙන්නේ. ජෙට් එක වගේ කාමරයෙන් එළියට දුවගෙන ඇවිදින් ඉස්සරහ දොරෙන් එළියට පැනපු සඳු තව පොටෙන් අතර වෙන්න අම්මවත් බිමට පෙරලගෙනම. යමු. චණ්ඩි රජුන ලෑස්ති. කෙල්ල උජාරුවට හැම කිව්වට සඳු කියන්නේ මාරම බයගොල්ලියක්. දනිහ ගාවට චුට්ටක් කොට චීත්ත ගවුමක් ඇඳලා කොණ්ඩෙත් කඩා දාලා මෝන ලස්සන හෙනාවකුත් තියාගෙන ඉන්න මේ කෙල්ල තමයි අපේ සඳු. තාම වයස අවුරුදු 19යි. ගිය මාසේ තමයි එලෙවල් විභාගෙ ලිව්වේ. අවුරුදු 19ක් වුණාට කෙල්ලගේ සෙල්ලම නම් අවුරුදු 9ක ළමයෙක් වගේ. යමන් අද මොකාට වදින්න වෙයිද දන්නේ නැහැ මේක බේරගන්න. සඳුගේ අයියට තියෙන්නේ නම් එසේ මෙසේ මූලක් ඉන්නක් නෙවෙයි. වචනයක් මිස්සුනත් මිනිහා එන්නේ ගහගන්නමයි. කට වගේම තමයි හැබැයි මිනිහගේ වැඩත්. මිනිස්සුන්ට හොඳට නෙලන්න නම් මිනිහට හොඳට පුළුවන්. ඒ වුණාට ඉතින් මේ පාර පැටළුනේ වැරදි මිනිහා එක්ක. ගමේ මිනිස්සු කියන විදිහට ප්‍රතාප්ට තරහ කියොත් ඉතින් ඒ මිනිහගේ අන්තිම මොහොත ඒක තමයි. අල්ලපු ගමේ ඉන්න සිරිදාස මාමගේ පුතාගේ කකුල සම්පූර්ණයෙන්ම කපලා දැම්මේ. ඒ කොල්ලා නොදැනුවත්කමට ප්‍රතාප්ව තරහ ගැස්සුව හින්දා. කෙලින්ම වෙඩි උණ්ඩ 4ක්ම ප්‍රතාපේ කොල්ලගේ කකුලට බස්සලා. කකුල සම්පූර්ණයෙන්ම කපලයි ඒ කොල්ලා බේරගත්තේ. අද ඉතින් සඳුගේ අයියට මොකක් වෙයිද දන්නේ නැහැ. සඳුයි අම්මයි ඉක්මනට රණ්ඩුව වෙන තැනට දුවගෙන ආවත් පරක්කු වැඩි. ඒ වෙනකොටත් සඳුගේ අයියව ප්‍රතාප්ගේ මිනිස්සු ප්‍රතාප්ගේ බංගලාවට උස්සන් ගිහින්. අනේ අයියේ කොමගේ කොල්ලා. මේ සුදීරගේ අම්මා නේද? ආයිතින් ඔබ ලොකු කොල්ලා ගැන හිතලා වැඩක් නැහැ බක්. ඌව ප්‍රතාප්ගේ මිනිස්සු බංගලාවට අරන් ගියා. මං උඹට කලින්ම කිව්වා ඕකගේ මූලක් ඉන්න නැති කරපන් කියලා. දැන් හරිනේ උගේ කේන්තිය තමයි උට අද මේ විනාශ කරේ. උඹලත් කොහරි හැංගිලා හිටපල්ලා. නැත්තං ඉතින් උඹලට සුදීරගේ වැරදි වලට වන්දි ගෙවන්න වෙයි. ඒ මනුස්සයා හැම කිව්වට අම්මා කෙනෙක් කොහමද තමන්ගේ පුතා මැන්නකම් බලාගෙන ඉන්නේ. පාර ගියපු වීල් එක්කුත් නවත්තගෙන අම්මයි සඳුයි නැක්කේ බංගලාවට යන්න. අම්මට නම් කෙල්ලව එක්කන් යන්න හිතක්ම නැහැ. මොකද එතන ඉන්නේ තනිකරම පිරිමි විතරමයි. කෙල්ල ලස්සනයිත් එක්කනේ. අයියා වෙනුවට නංගිව තියාගන්න හැදුවොත් මොකද කරන්නේ? වීල් එක පවා නැවැත්තුවේ බංගලාවට ටිකක් දුරින්. මොකද ප්‍රතාප්ගේ බංගලාව ඉස්සරහින් මිනිස්සෙක් තියා කපුට එක්කත් පියාඹන්නේ නැහැ. සඳු උඹ මෙතනම හිටපන් මම එනකම්. මම ආවේ නැත්තම් උඹ ආයෙත් ගෙදර ඵලයන්. ඇයි අම්මේ? උඹට ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑනේ. උඹ මෙතනම හිටපන්. අම්මා කෙල්ලවත් පාර මැද නවත්තලා ඉක්මනට ගියේ ප්‍රතාප්ගේ බංගලාවට. බංගලාවට ඕනිම කෙනෙක්ට ඇතුළු වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සයා ආයෙත් එළියට යනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ප්‍රතාප් විතරමයි. කෙල්ලත් ඉතින් ෆෝන් එකෙන් වෙලාව බල පාරේ එහාට මෙහාට ඇවිද බලන් හිටියා අම්මයි අයියයි එනකන්. පැය 2-3ක් ගියත් අම්මා ආවේ නැහැ. ටික හිතේ බය වැඩි වෙනකොට අම්මයි අයියයි නැති ලෝකෙක එයා විතරක් කොහොමද තනියෙන් ඉන්නේ කියන හැඟීම කෙල්ලගේ හිත අවුස්සන්න ගත්තා. බයෙන් බංගලාව පැත්තට කෙල්ල අඩිය තිබ්බත් එළිය කවුරුවත්ම පේන්නේ නැහැ. බංගලාව ලොකුවට ලස්සන මාලිගාවක් වගේ තිබ්බට මොකද්ද අමුතු මෝසලකමකුත් කෙල්ලට දැනුණා.
හිමින් හිමින් අඩිය තියලා බංගලාවේ ප්‍රධාන දොරෙන් ඔළුව දාද්දි නම් ඇතුලේ මිනිස්සු ඉන්නවා කෙල්ල දැක්කා. මේ අහන්නක මගේ අම්මයි අයියයි දැන් ටික වෙලාවකට කලින් මෙහෙට ආවා. කෙල්ල බංගලා පිරිසිදු කරන ගමන් හිටපු වැඩකාර කෙල්ලෙක්ගෙන් එහෙම ඇහුවා. ආ ඔව් අර පැත්තට ගියොත් ඔයාලට යාළුවා හොයාගන්න පුළුවන්නේ. ඒ කෙල්ල සඳුට එහෙම උත්තර දුන්නා. හරි මං එහෙනම් ඒ පැත්තට ගිහින් බලන්නම්කෝ. කෙල්ලත් ඉතින් අර වැඩ කරපු කෙනා කියපු පැත්තට ඇවිදගෙන ගියා. ඒ වුණාට ඉතින් ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ නඩු විභාග වෙන එක. ඉස්සර කාලේ වගේ මිනිස්සුන්ගේ තියෙන ණය ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න, එතකොට බිස්නස් වැඩ මේ ඔක්කොම සාකච්ඡා කරන්න එතන තමයි. කෙල්ල එතනට එනකොට නම් එතන කවුරුත්ම නැහැ. කෝවනේ මෙතන කවුරුත්ම නැහනේ. අම්මේ අම්මේ කෙල්ල අම්මට කතා කරද්දි ඒ සද්ද ඇහිලා එතනට ආවේ ප්‍රතාප්ගේ මිනිහෙක්. මෙච්චර පොඩි කෙල්ලෙක් මෙතන මොනා කරනවද කියලයි සඳුව දැක්ක මේ මිනිස්සයාට හිතුනේ. ඇයි මොකක් හරි ප්‍රශ්නයක් ගැන කියන්නද මෙතනට ආවේ? ඔව් මගේ අම්මා. කෙල්ලට වාක්‍ය සම්පූර්ණ කරන්නවත් හම්බුන්නේ නැහැ. හරි. තව දෙතුන් දෙනෙක්ගේ ප්‍රශ්න විසඳන්න තියෙනවා. මෙතන ටිකක් ඉඳගෙන ඉන්න. වෙලාව ආවම කතා කරන්න. අර මිනිහා එහෙම කියලා යන්න ගියා. කෙල්ලටත් දැන් ඉඳගෙන එයාගේ වාර එනකම් බලන් ඉන්න ඇරෙන්න. වෙන කරන්න දෙයක්වත් නැහැ. මෙතනත් ඉතින් කොහොම හරි පැයක් විතර ඉඳගෙන ඉන්න ඕන. ඇතුලේ කාමරෙන් ගෑනු කෙනෙක් යටිගිරියෙන් කෑ ගහන සද්දයක් එකපාරටම ඇහුණා. කෙල්ල බය වුණේ එයාගේ අම්මදේ කියලා. ඇතුලෙන් ඇහෙන සද්ද එක පිට එක වැඩි වෙද්දි කෙල්ලව වෙවුලන්න ගත්තා. අර දොර ඇරගෙන එළියට ආවේ ගෑනු කෙනෙකුයි එයාගේ මිනිහයි. ඒ පිරිමි කෙනාගේ ඇඳුම් සම්පූර්ණයෙන්ම ලේ වලින් තෙත් වෙලා. ඒක දැක්කම නම් බුදු අම්මෝ කෙල්ලට කලන්තෙත් දාන්න ආවා. මිනිස්සු කියන විදිහට ප්‍රතාප් කියන්නේ තනිකරම යක්ෂයෙක් වගේ මිනිහෙක්ලු. එයාට පොඩි හරි වැරැද්දක් කළා අහුනොත් ලැබෙන දඩුවම එසේ මෙසේ එකක් නෙවෙයි. කෙල්ලට දැන් තමයි තේරුනේ ඇයි අම්මා යාට එන්න එපා කියලා ඒ තරමටම කිව්වේ කියලා. අර දොර ආයෙත් පාරක් ඇරුණා. කලින් ආපු අර මිනිහම එළියට ඇවිත් දැන් ඔයාගේ වාරේ කියලා කෙල්ලට කිව්වා. ඇවිද ගන්නත් කකුල් දෙකට කිසිම පණක් නැහැ. කෙල්ල ඒ තරම් බය වෙලා. කෙල්ල අර දොරෙන් ඇතුළට එනකොටම වැඩ කරන මිනිස්සු බිම තියෙන ලේ පිහිදානවා. ඒක දැක්කම නම් වමනෙටත් වගේ. ඒ කාමරේ තිබුණු උස පුටුවක හැඩි දැඩි සිරුරක් තියෙන මිනිස්සෙක් ඉඳන් හිටියා. ඒ තමයි ප්‍රතාප්. කෙල්ලට ප්‍රතාප්ගේ මූණ දිහා බලන්නත් බයයි. කෙල්ල එකපාරක්වත් මූණ උස්සලා ප්‍රතාප් දිහා බැලුවේ නැහැ. ප්‍රතාප්ටත් පුදුමයි මෙච්චර පොඩි කෙල්ලෙක් මෙතෙන්ට ආවේ කියලා. මේ පළාතේ ඉන්න අනිත් මිනිස්සු නම් ප්‍රතාප්ගේ වාහනේ පාරේ යනකොටත් කෙල්ල ඔක්කොම ටික ගෙවල් අස්සට දාගන්නවා. ප්‍රතාප්ගේ ඇස්වලට පෙනෙයි කියලා. ඒකට මේ අහිංසකි එයාගේ සිංහ ගුහාවටම රිංගලා. නම් මොකද්ද? සඳු බයටම කිසිම උත්තරයක් දුන්නේ නැහැ. මම ඇහුවේ තමුන්ගේ නම. මම සඳු. ඇයි මෙහාට ආවේ? මගේ අම්මා කලින් මෙතනට ආවා අයියව බේරගන්න ඕනි හින්දා. ඒත් එයා ගොඩක් වෙලා ගිහිනුත් එළියට ආවේ නැහැ. ඒකයි මාත් ආවේ. වෙන්දා තියෙන කටේ සද්දෙත් අද අඩු වෙලා. හරිම හෙමින් කතා කරන්නේ. ඒ තරම් කෙල්ල බයයි. කවුද තමුසගේ අයියා? සුදීර. අර උදේ වැවගාව රණ්ඩුවනේ. ඒ මිනිහද? මං උගේ අත් දෙකම කපලා දැම්මා. ප්‍රතාප් එහෙම කියති නම් කෙල්ල එකපාරට මූණ උස්සලා ප්‍රතාප්ගේ ඇස් දිහාම කෙලින්ම බැලුවා. ප්‍රතාප් කිව්වේ බොරුවක්. එයාට තෝරන්නේ උනේ කෙල්ලගේ මූණ හරියටම බලා ගන්න. ඇස් දෙකේ කඳුළු පිරීලා නහය ජම්බු ගෙඩියක් වගේ රතු වෙලා. කෙල්ලගේ කම්මුල් දෙකේ කඳුළු බේරෙන්න ගත්තේ ඉවස ගන්නම බැරි තැන. ඇයියා මගේ අයියට එහෙම කරේ? කෙල්ල දුක වැඩිකමටම ප්‍රතාප්ගෙන් එහෙම හෙව්වේ ප්‍රතාප්ගේ හැටි මොහොතකට අමතක කළා. ප්‍රතාප්ගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහපු පළවෙනි කෙනා තමයි සඳු. තමුසෙ ඉන්නේ කවුරු ඉස්සරහද කියලා අමතක කරන්න එපා පොඩි කෙල්ලේ. ළඟ හිටපු ප්‍රතාප්ගේ ආරක්ෂකයෙක් කෙල්ලට අනතුරු ඇඟවීමක් කරේ එයාගේ තුවක්කුවත් පෙන්වන ගමන්. ඒකට කමක් නැහැ. කෙල්ලට ඕනි දෙයක් කියන්න දෙන්න.
මේකෙත් පොඩි විනෝදයක් තියෙනවා. ප්‍රතාප් නම් මේ වෙනකටත් කෙල්ලට කැමති. එයා වගේ නපුරෙක්ට ඉතින් ගැලපෙන්නෙත් මේ වගේ අහිංසක කෙල්ලෙක් තමයි. තමුසගේ අයියා කරපු දෙයටයි මං එයාට දඩුවම් දුන්නේ. ඒකේ තියෙන වැරැද්ද මොකද්ද? ආ? ඉතින් අපේ අයියා විතරක් නෙවෙයිනේ රණ්ඩුනේ. ඔයාගේ කට්ටියත් අපේ අයියට ගැහුවනේ. එතකොට එයාලත් වැරදීනේ. අනික ඔයාට තිබ්බා අපේ ඉස්කෝලේ වගේ පොඩි අවවාදයක් දීලා අපේ අයියට යන්න දෙන්න. කෙල්ලා අඬා අඬා මෙහෙම කියනකොට නම් වටේ හිටපු හැමෝටම hina ගියා. සඳු, තමුන් හිතන්නේ මේක තමුසගේ ඉස්කෝලේ කියලාද? අනික කවුද මේ ඉස්කෝලේ යන පොඩි එකෙක්ට මේ බංගලාවට එන්න දුන්න එක? මං ඉස්කෝලේ ගිහින් ඉවරයි යන්නේ. ගිය මාසේ මං A-ලෙවලුත් ලිව්වා. මං පොඩි එකෙක් නෙවෙයි යන්නේ. කෙල්ල ඉතින් කඳුළුත් පිහදාන ගමන් කොල්ලට මේ පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ එයා පොඩි එකෙක් නෙවෙයි කියලා. ඒකත් හොඳයි. මොකද මං බාලවස්කාරයන්ට කැමති නැහැ. ප්‍රතාපේ කියපු දේ නම් කෙල්ලට තේරුනේ නැහැ. සඳෝ ටිකක් කළා ප්‍රතාප්ගේ මොන දිහා බලාගෙන හිටියේ ඇයියා එහෙම කිව්වේ කියලා කල්පනා කරන ගමන්. මේ ඉන්නේ හැමෝම කියන ගොඩක් නපුරු ප්‍රතාප් මහත්තයා නේද කියන එක කෙල්ලට මොහොතකට අමතක වුණේ කොල්ලගේ කඩවසම් පෙනුම දැකලා. ප්‍රතාප්ට මේ වෙනකොට වයස අවුරුදු 28ක් වෙනවා. මිනිස්සුන්ට දැක්කමත් බය හිතෙන රාක්ෂයෙක් වගේ පෙනුමක් නන්නේ මේ කොල්ලට තියෙන්නේ. එනට මිනිස්සු කියන්නේ නම් ප්‍රතාප්ව දැක්කමත් බය හිතෙනවා කියලා. කඩවසම් මූණ, හැඩි දැටි සිරුර කොල්ල නිකන් තේජවන්ත සිංහයෙක් වගේ. මොකද හම්බලන් ඉන්නේ? ප්‍රතාප්ගේ ප්‍රශ්නෙන් තමයි කෙල්ලා පහු සීකල්පනාවට ආවේ. කෝ එතකොට මගේ අම්මා? ඔයාගේ අම්මද? ඇයි? ඔයා මගේ අම්මටත් ගැහුවද? තමසට මං දිහා බැලුවම මං ගෑනුන්ට ගහන පිරිමියෙක් වගේද පේන්නේ සඳු? ප්‍රතාපයාගේ පුටුවේ නැගිටලා කෙල්ල ගාවට ආවේ තරහ ගිහින්. ඒකට නම් කෙල්ලටත් බය හිතුණා. බය වුණ පාර අඩි 2-3ක්ම පස්සට ගියේ ප්‍රතාපයාට ගහයි කියලා හිතලා. හැබැයි ඉතින් ප්‍රතාප් කෙල්ල ගාවටම ඇවිත් කෙල්ලගේ අතින් අල්ලගෙන කෙල්ලව එක්කන් ගියාගේ අම්මා ඉන්න තැනට. ප්‍රතාප්ගේ මිනිස්සුන්ටත් පුදුමයි ඇයි ප්‍රතාප් මහත්තයා මේ කෙල්ලට මෙච්චරටම අනුකම්පා කරන්න කියලා. ප්‍රතාප් කෙල්ලගේ අයියට නම් හොඳ දඩුවමක් දීලා. මාසයක් යනකම් එයා මේ බංගලාවේ වැඩ කරන්න ඕනි. ඒක විතරක් නෙවෙයි මිනිහට හොඳ කුටි පූජාවකුත් දීලා. තුවාල වලින් හොඳටම ලේ ගලනවා. යනකොට අම්මාත් ඉතින් අඬ අඬ කොල්ලට උදව් කරනවා. අම්මයි අයියයි දැක්ක ගමන්ම කෙල්ල අම්මේ කියාගෙන ප්‍රතාප්ගේ අතත් අයින් කරලා ඒ දෙන්න පැත්තට දිව්වා. අම්මට නම් කෙල්ලව දැක්කට කිසිම සතුටක් නැහැ. මොකද ඉතින් කෙල්ල මෙතනට ආවා කියන්නේ මෙතන ඉන්න පිරිමින්ගේ ඇස් ඔක්කොම කෙල්ල දිහාවට යොමු වෙන හින්දා. මං කිව්වා නේද උඹට එන්න එපා කියලා. ඇයි සඳු උඹ ආවේ? අම්මා කෙල්ලට එක දිගටම බැනගෙන ගියා. ඇයි අනේ ඔයා මට බනින්නේ? ඔයා ඉතින් එළියට ආවේ නෑනේ. මං ඒකයි ඔයාව හොයන් ආවේ. ප්‍රතාප් මේ කට්ටිය පැත්තට ඇවිදගෙන ආපු හින්දා අම්මා තවත් කෙල්ලට බනින්න ගියේ නැහැ. දැන් සතුටේද? අම්මවයි අයියා වෙයි දැක්කනේ. ප්‍රතාප් මොකටද කෙල්ලට මෙච්චර හොඳට කතා කරන්න කියන එක නම් අම්මට ලොකු ප්‍රශ්නයක්. සතුටු වෙන්න තිබ්බා. මගේ අයියා හොඳට හිටියනම්. මේ බලන්නකෝ. එයාට කොච්චර තුවාල වෙලාද කියලා. ඒ මදියට ඔයා එයාගෙන් වැඩත් ගන්නවා. සඳු, තමුසේ සතුටු වෙන්න ඕනි. මං තමුසේගේ අයියව මරලා දාපු නැති එකට. මේ දඩුවම මිනිහට හොඳ වැඩි. ප්‍රතාප් එහෙම කිව්වේ කෙල්ලගේ මූණටම ලං වෙලා. අම්මට නම් තේරෙනවා ප්‍රතාප් වෙන්නේ හොඳකට නෙවෙයි කියලා. තමුසේගේ අයියා මාසයක්ම මේ බංගලාවේ වැඩ කරන්න ඕනි. එතකොට තමයි යාගේ දඩුවම ඉවර වෙන්නේ. මිනිහා මේ ගමෙන් පැනලා යන්න හැදුවොත් මිනිහට වෙන්නේ මේ බංගලාවෙම කොහේ හරි තැනක පස්සට කුණු වෙන්න. තේරුණානේ? ප්‍රතාප් එහෙම කිව්වේ නම් හරිම නපුරු බැල්මක් දාලා. ප්‍රතාප්ගේ පෙනුමට නම් ඇත්තටම බය හිතෙනවා. ප්‍රතාප් සඳුවත් එයාගේ අම්මා ගාවම නතර කරලා යන්න ගියේ එයාට තවත් ප්‍රශ්න විසඳන්න තියෙන හින්දා. යන්න කලින් අම්මා ගාවට ලං වෙලා තවත් එකපාරක් හරි කෙල්ලට බැන්නොත් මෙහෙට ආවේ ඇයි කියලා මම උඹේ පුතාව අදම ඉවරයක් කරනවා. අනික තමයි කෙල්ල හැමදාම මේ බංගලාවට එන්න අනියාගේ අයියට උදව් කරන්න. නැත්තම් මගේ මිනිස්සු තමුගේ ගේ හොයාගෙන ඒ කෙල්ලව අරන් යන්න. තේරුණානේ?
ප්‍රතාප් කියපු දේ කෙල්ලට නම් ඇහුනේ නැහැ. ප්‍රතාප් ගියපු ගමන්ම කෙල්ල අම්මගෙන් ඇහුවේ යා මොනවද කිව්වේ කියලා. උඹට ඒ පඬිතකම් වලින් වැඩක් නෑනේ සඳු. නිකන් හිටගෙන බලන් ඉන්නේ නැතුව මේ වැඩේට උදව් කරපන්. අම්මගේ කංකරච්චල ඉවසන්නම් බැරි තැන කෙල්ලත් ඉතින් වැඩේට උදව් කරා. අද කරන්න දීලා තිබ්බේ පිටිපස්ස සහ වත්තේ තියෙන ගස් ටික කප්පාදු කරන එක. සුධිරට නම් හිටගෙන ඉන්නවත් බෑ. ඒ තරම් අමාරුයි කුටි කාලම. අම්මයි සඳුයි තමයි වැඩි හරියක්ම වැඩ ටික කරේ. හවස 6ට විතර කෙට්ටු වෙද්දි ප්‍රතාප්ගේ මිනිහෙක් ඇවිත් දැන් ඔය ඇති ගෙදර යන්න. හෙට ඇවිත් ඉතුරු ටික කරන්න කියලා කට්ටියට කිව්වා. අම්මෝ ඉතින් ඒක ඇහුනම නම් කෙල්ලට පුදුම සතුටක් දැනුනේ. අම්මයි අයියයි එක්කම ඉක්මනට බංගලාවෙන් පිට වුණේ ගෙදර යන්න. කෙල්ල වටේ කැරකි ප්‍රතාප් ඉන්නවද කියලා බැලුවොත් ප්‍රතාප් හිටියේ නැහැ. ප්‍රතාප් හිටියේ බංගලාවේ උඩ තට්ටුවේ. එතන ඉඳන් ජනේලෙන් කෙල්ල යන දිහා බලාගෙනමයි හිටියේ. හැමදාම සල්ලි පස්සේ දුවන ප්‍රතාප්ට නම් සඳු කියන්නේ හිත නිදහස් කරගන්න ලැබෙන සුන්දර හැඟීමක් වගේ. අයියගේ වැරද්ද පිට දාලා කෙල්ලව මාසයක් පුරාවට මෙයාට දැන් බලන්න පුළුවන්. මිනිහනම් මාරම සතුටෙන් ඉන්නේ. ප්‍රතාප් මහත්තයා මොකද අද මෙච්චරටම සතුටෙන් ඉන්නේ? මං හිතන්නේ මට ගැළපෙනම කෙල්ල මට හම්බුණා කියලා සෝමා. ඒකයි. සෝමා කියන්නේ වලව්වේ පරණම සේවිකාව. ප්‍රතාප්ගේ හැම වැඩක්ම අකුරටම හොයලා බලලා කරන මිනිස්සයා. ප්‍රතාප්ගේ අම්මයි තාත්තයි නම් නැහැ. ඒ දෙන නැති උනේ මීට අවුරුදු 4කට කලින්. ප්‍රතාප්ට තවත් අයියා කෙනෙක් ඉන්නවා. ඒ වුණාට ඒ දෙන්න අතර වැඩි සම්බන්ධයක් නැහැ. ඒ වුණාට මහත්තයා කෙල්ලගේ අම්මා නම් වැඩි කැමැත්තක් නැති පාටයි. මං කවද්ද සම කාගේවත් කැමැත්ත අකමැත්ත බලලා වැඩ කරේ. මට දෙයක් ඕනි නම් මං ඒ දේ බලෙන් හරි අරගන්නවා. මේ ප්‍රතාප්ගේ හැටි එහෙමයි. හරි මහත්තයා. රෑ කෑමට මොනවදද ලෑස්ති කරන්න ඕනේ මහත්තයා? මට අද හොඳ රස කෑමක් ඕනි සෝමා. කාලෙකින් මම සතුටින් එන්නේ. අපි අද පාටියක් දාමු. ප්‍රතාප් නම් එන්නේ මාරෙම සතුටින්. සඳු නම් තාම ගෙදර යන ගමන් එන්නේ. ගෙදරට ආවත් ඉතින් නිවනක් නැහැ. අහල පහල මිනිස්සු ඔක්කොම වැටෙන්නේ පිට ඉඳන් එබිකම් කරන්නේ මොකද වෙලා තියෙන්නේ කියලා. අයියාගේ ඇඟ පුරාම තුවාල. අම්මා ඉතින් තුවාල වලට පිබින ගමන් හෙමින් බෙහෙත් ටික දැම්මා. සඳු එතකන් පරිප්පුවක් ලෙපේ තියලා හාල් ටිකක් හොදලා රයිස් කුකරයකට දැම්මේ බඩගිනි හින්දා. අයියට අමාරුවට උනත් ගැනිලා. අම්මා බලෙම බට්ටික්කුත් කවලා කොල්ලට පැන්ඩෝල් දෙක්කුත් පෙව්වා. සඳු පොඩ්ඩක් මෙහෙට වරෙන්කෝ. ඇයි අම්මේ? උඹ හෙට අයියා එක්ක ඵලයන් බංගලාවට. හැබැයි වැඩි අර මිනිස්සු එක්ක කතාවට යන්න එපා. මං හෙට වැඩට යන්න ඕනි. මං අහන්නම්කෝ නෝනගෙන් දවස් 2-3කට මට නිවාඩුවක් දෙන්න පුළුවන්ද කියලා. සඳුගේ අම්මා ටවුන් එකේ ගෙදරක පොඩි ළමයි බලාගෙන රස්සාවක් තමයි කරන්නේ. මොකද ජීවත් වෙන්න සල්ලිත් එපයි. සඳුගේ තාත්තා නම් වෙන ගෑණියෙක් එක්ක පැනලා ගිහින්. එතකොට සඳුට අවුරුදු 5ක් විතර. එදා ඉදම්ම අම්මා මේ රස්සාව කරනවා. අයියටයි නංගිටයි කන්න බොන්න දෙන්න ඕනිනේ. සඳුලට එහෙමට කියලා ලොකුවට නෑදෑයෝ එහෙමත් නැහැ. ඉතින් හැමදේම තනියෙන්ම කරගන්න ඕනි. හරි අම්මේ මං යන්නම්. සඳු අර ප්‍රතාප් මහත්තයා හැම උඹ එක්ක කතාවට ආවත් උඹ කතාවට එහෙම යන්නේ නැහැ. ඒ මිනිහට උඹ බයයි වගේ ඔළුව පාත් කරන් ඉඳපන්. තේරුණානේ? හරි අනේ. එයා එක්ක මං ඉතින් මොනා කතා කරන්නද? දැන් ඵලයන්. ගිහින් නිදාගනින්. උඹටත් මහන්සි ඇතිනේ. හරි අම්මේ. good night. අම්මගේ කම්මුලටත් කිස් එකක් දීලා චුට්ටක් අම්මා ගාව හුරතල් වෙලාම තමයි කෙල්ල කාමරයට ගියේ. අම්මට නම් හිතේ කිසිම සැනසීමක් නැහැ. ප්‍රතාප් මහත්තයාගේ බැල්ම අම්මට ඇල්ලුවේම නැහැ. කෙල්ලට කරදරයක්වත් වෙයිදෝ කියන හැඟීමයි රෑ පුරාම අම්මගේ ඔළුවේ හොල්මන් කරේ. මේ අස්සේ ප්‍රතාප් නම් ගජරාමෙට පාටි දාලා. එයාගේ මිනිස්සු එක්ක හොඳට කාලා බීලා මාරම සතුටෙන් මිනිහා ඉන්නේ. හෙට දවසෙත් කෙල්ලගේ මූණ බලන්න පුළුවන් හින්දා මිනිහට නම් මාරම සතුටේ. පහුවදා උදේ අම්මා කෑමත් වෙලා අයියවයි සඳුවයි දෙන්නාම නැගිට්ටෙව්වා. අයියට නම් ඇඟේ අමාරුව ටිකක් අඩු වෙලා. සඳු නම් ඉන්නේ තාම නිදිමතේ. අන්න
කෑම එලා තියෙනවා. බත් ටිකක් කාලා පරිස්සමට බංගලාවට ඵලයල්ලා. හරි අම්මේ. අම්මා යන්න කලින් අයියා ගාවට ගිහින් මොනා වුණත් නංගිව රැකපන්. හරිද? එතන ඉන්නේ පිරිමි ගොඩක්. කෙල්ල උඹේ ළඟින්ම තියාගනි. තේරුණානේ? ඔයා බය වෙන්න එපා අම්මේ. මං මැරුණත් නංගිට අත තියන්නේ කාටවත් මීට දෙන්නේ නැහැ. පරිස්සමට ගිහින් වරෙල්ල එහෙනම්. අම්මත් හිතේ ප්‍රශ්න ගොඩක් හිර කරගෙන සඳුගේ වගකීම අයියට දීලා ආපහු වැඩට ගියා. මේ දෙන්නත් කාලා බීලා බංගලාවට ආවා. ඊයේ බාර දුන්න වැඩේ තාම ඉවර නැහැ. මුලින්ම මේ වැඩේ කරලා ඉන්න බෑ. අයියා කපලා දාන ඔක්කොම අත කෙල්ල තමයි විසික් කරන්න අරන් ගියේ. ප්‍රතාප් නම් සෑහෙන වෙලා hina වෙවි කෙල්ල දිහාමයි උඩට වෙලා බලන් හිටියේ. කෙල්ල ඉතින් ගස් වලටත් බයිනවා. ටිකක් හිමින් වැවෙන්න බැරිද අප්පා? මං නම් ගස් වලට කැමතිම නැහැ. කොල්ලට නම් මේව හෙද්දි hina ඉතින්. කාලෙකට පස්සේ බංගලාවට සතුටක් අරන් එන්න සඳුට පුළුවන් වුණා. බංගලාවේ කොච්චර මිනිස්සු හිටියත් ඒ ඔක්කොම ප්‍රතාප්ට බයයි. මිනිස්සුන්ගේ ඇඬිල්ල කෑගහිල්ල ඇරෙන්න මේ බංගලාවේ hina හඩක් නම් ඇහෙන්නෙම නැති තරම්. දවල් වෙනකොට කොහොම හරි ඒ වැඩේ ඉවර වුණා. දැන් නම් කෙලට බඩගිනින් ඉන්න බෑ. අයියේ අපිට දවල්ට කන්න දෙන්නේ නැති වෙයිද? මොකෝ බඩගිනි හැදුනද මෙච්චර ඉක්මනටම? ඔව්වනේ. බඩේ පණුව කෑ ගහනවා අප්පා. මට බඩගිනී කියලා. සාමාන්‍යයෙන් බංගලාවේ වැඩ කරන හිට කෑම බංගලාවෙම යනවා. මේ දෙන්න ඉතින් අලුත්නේ. ඒ හින්දා වැඩ කරන අයට කියන්න අමතක වෙලා උදේ තේ බොන්න එන්න කියලා. ප්‍රතාප් සෝමගෙන් අහනකට තමයි යාටත් මතක් වුණේ එයාලට කෑම වේලවල් ගැන කියන්න බැරි වුණා නේද කියලා. සෝමා ඉක්මනට ගිහින් දෙන්නට කෑමට එන්න කිව්වා. මේ වෙනකොට අනිත් අය නම් ඔක්කොම කාලා ඉවරයි. සඳු අයියටත් බත් එකක් බෙදලා දීලා එයත් බත් එකක් බෙදාගත්තා. බඩගිනි වැඩිකමටම කෙල්ල නම් තවත් පාරක් බෙදාගෙන කෑවා. දැන් නම් කෙල්ලට කෑවා හොඳටම වැඩි. හොඳ නිදිමතක සෙට් වෙලා ඉන්නේ. සෝමවිත් දෙන්නට කරන්න ඕනි ඊළඟ වැඩේ මොකද්ද කියලා කියනකම් දෙන්නම පාඩුවේ පැත්තකට වෙලා අනිත් අය කරන දේවල් දිහා බලන් හිටියා. ටික වෙලාවකට පස්සේ දෙන්නට වැඩක් ලැබුණේ. ඒක නම් ගොඩක් අමාරු නැහැ. හවස 3 විතර වෙනකොට දෙන්නට තේ එක්කුත් ලැබුණා. ඒ තේ එකත් බීලා අයියයි නංගී ඉතින් කයියකත් ගහගෙනම වැඩ ටික කරා. අද නම් ප්‍රතාප් කෙල්ල ගාවට ආවෙවත් නැහැ. දුර ඉඳන් කෙල්ලගේ හුරතල් වැඩ දිහා බලන් හිටියා විතරයි. මොකද ඉතින් සඳු එයාට වඩා ගොඩක් බාලයිනේ. අනික ප්‍රතාප්ට ඕනි සඳුගේ කැමැත්තෙන්ම කෙල්ලව එයාට ලං කරගන්න. මොකද එකපාරටම කෙල්ලව බය කරලා කෙල්ලව එයාට ලං කරගත්තොත් ඒකෙන් ඇත්තම ආදරයක් එයාට ලැබෙන්නේ නැහැනේ. අන්න ඒක හින්දා කොල්ල හදන්නේ කෙල්ලට ටික ටික ලං වෙන්න. අද දවසේ කරන්න ගියපු වැඩ ටිකත් ඔක්කොම කරලා දෙන්න හවස 5:00 විතර වෙනකොට ආපහු ගෙදර යන්න පිටත් වුණා. ගෙදර එනකොට අම්මා නම් කලින්ම ගෙදර ඇවිත්. හැබැයි ඉතින් නිවාඩු ඉල්ලුවට අම්මට නිවාඩු දෙන්න ඒ ගෙදර ලොකු නෝනා කැමති වෙලා නැහැ. ඒකට කමක් නෑ අම්මේ. මං සඳු එක්ක ගිහින් ඒ වැඩ ටික කරගන්නම්. මගේ තුවාල හොඳ වුණාම සඳු එන්න ඕනිත් නෑනේ. එතකොට මට තනියම යන්න පුළුවන්. හරි පුතේ. දෙන්න ගිහින් මුලින්ම ඇඳුමක් මාර කරගන්නකෝ. මං බත් උයලා තියෙන්නේ. අපි කාලෙයිමු. අම්මා හරිම රසට පොලොස් කෙටියක් ඇඹුල් හදලා. කෙල්ල නම් හරිම ආසයි පොලොස් කන්න. hina වෙවි ඕපදූප කියව අම්මගේ අතින්ම බත් ටික කෑවා. අතේ ලොකුවට සල්ලි නැති වුණාට එයාලා ඉන්නේ ගොඩක් සතුටින්. කාලා බීලා හෙට දවස ගැනත් හිතාම තුන්දෙනා නිදාගත්තා. අද නම් අම්මා කෑ ගහන්නත් කලින්ම කෙල්ලට නැගිට්ටුණා. අයියවත් ඇහැරවගෙනම ලෑස්ති වෙලා ආපහු බංගලාවට ගියා. වැඩ කරන එකටත් වඩා අමාරුයි බංගලාවට යන එකයි ආපහු යන එකයි. කෙල්ලගේ හිතේ නම් අදත් ඊයේ වගේ ලේසි වැඩක් ලැබෙයි කියලා. හැබැයි ඉතින් අද උනේ දෙන්නම නොහිතපු දෙයක්. අයියට සිද්ධ වුණා බඩුවකයක් ගේන්න තවත් මිනිස්සු 2-3 එක්ක ටවුමට යන්න. හැබැයි ඉතින් සඳු එක්කන් යන්න බෑනේ. එයාට බංගලාවෙම ඉන්න වුණා. හැබැයි ඉතින් කෙල්ලට කිසිම වැඩක් කරන්න නම් උනේ නැහැ. බංගලාව වටේ ඇවිද හොරගෙඩියා වගේ එහෙට මෙහෙට දුව තමයි කෙල්ල හිටියේ. කෙල්ල නිකන් පොඩි ළමයෙක් වගේ. වත්තේ තිබ්බ පේර ගහකට නැගලා පේර කඩන්නයි කෙල්ලගේ සූදානම.
කොල්ලනම් මේ ඔක්කොම බලාගෙන ඉන්නේ ඉතින්. කෙල්ල වැටේ කියලා ප්‍රතාප් පිටිපස්සේ වත්තට දුවගෙන ආවා. හොඳම වැඩේ කියන්නේ කෙල්ල ඇඳන් ඉන්නේ ගවුමක්. කොහොමද ඉතින් ගහ යටට යන්නේ? සඳු මොනවද කරන්නේ? ගහ ළඟට එන්නේ නැතුව කොල්ල දුරේ ධම්මයි එහෙම ඇහුවේ. ප්‍රතාප්ගේ සද්දෙට කෙල්ලත් බය වුණා. තව පොඩ්ඩෙන් අණ්ඩක් කඩාගෙන තමයි ගෙදර යන්න වෙන්නේ. මොනාද අනේ කරන්නේ? මං හොඳටම බය වුණා. මොකටද මෝඩි ඔය ගහට නැක්කේ? කාට හරි කිව්වනම් පේර කඩලා දෙනවනේ. අනේ මේ බොරු කියන්න එපානේ. මේ ගෙදර ඉන්න මිනිස්සු වචනයක්වත් කතා කරන්නේ නැහැ. ඉතින් මට පේර කඩලා දෙයිද? හරි බහින්නකෝ. මං කාට හරි කියන්නම්. ඔයාට පේර කඩලා දෙන්න කියලා. කෝ බහින්න හොඳ ළමයා වගේ. පණ්ඩිතයා වගේ නැග්ගට ඉතින් කෙල්ලට බහින්න නම් ටිකක් අමාරුයි. ඔයා අනිත් පැත්ත හැරෙන්නකෝ. මං බහින්නම්. දැන් හරිනේ. මං අනිත් පැත්ත හැරුණා. ඔයා බහින්නක දැන්. හිමීට පේරත්තක් අල්ලගෙන මුල් ටික නම් බැහැගත්තා. ඒ වුණාට ඉතින් අන්තිම ටිකේ අල්ලගන්න අත්තක් නැහැ. බිමට පනින්නත් බයයි. කෝ ඔයා බැස්සද? නෑ අනේ තාම. මෙතනින් බිමට පනින්න මට බයයි. හරි ෂෝක්. පණ්ඩිතකමට නැග්ගට බැහැගන්න බෑනේ. කෝ පනින්න මං අල්ලගන්නම්. අනේ මට බෑ. ඔයා අපේ අයියට එන්න කියන්නකෝ. එයා මාව බිමට ගනීවි. ඔයාගේ අයියා තාම ආවේ නෑ මෝඩියේ. එයා එන තා පැය 2-3ක්වත් ඇයි. එතකන් ඔහම ඉන්නද හදන්නේ? කෝ පනින්න? ප්‍රතාප් එහෙම කිව්වට ඉතින් කෙල්ලට ලැජ්ජයි. ගවුමක් තොලකට යනවා. කෙල්ලට උනේ නම් වස නෝන්ඩිය. අනේ ඔයා යන්නකෝ අප්පා. මං ගියාම කවුද බස්ස ගන්නේ? කෝ ඉක්මන් කරන්න. මට තා වැඩ තියෙනවා. 10ට ගණන් කරද්දි බිමට පැන්නේ නැත්තම් මං ඔයා මෙතනම දාලා යනවා. හරිද? කොල්ලා 10ටම ගණන් කරත් කෙල්ල පැන්නේ නැහැ. කෙල්ලට බයයි. මොකද මෙතන ටිකක් උසයි. පනින්නේ නෑනේ. එහෙනම් යනවා. හරිද? කොල්ලා බොරුවට අනිත් පැත්ත හැරෙන්නේ එයා යනවා කියලා පෙන්නන්න. අනේ යන්න එපා ඉතින්. මං පනින්නම්. කෝ පනින්න ඉතින්. හිතට කොහෙදෝ නැති බොරු හයියකුත් අරගෙන පැන්නට ඉතින් හිතපු විදිහට නම් උනේ නැහැ. අර හින්දි ෆිල්ම් වල වගේ කොල්ලට කෙල්ල බල්ල ගන්න බැරි වුණා. දෙන්නම තඩස් ගාලා බිම වැටුණා. හැබැයි කෙල්ල යන්තම් වැටුනේ කොල්ලගේ ඇඟ උඩට. පණ්ඩිතයා වගේ කිව්වා නේද මාව අල්ල ගන්නවා කියලා. ඔහොමද අල්ලගන්නේ? කෙල්ල තාමත් ඉන්නේ කොල්ලගේ ඇඟ උඩට වෙලා. එහෙම ඉඳගෙනමයි මේ පණ්ඩිතකම් කියවන්නේ. කෙල්ල යාට මෙච්චර ලං වෙලා ඉන්න හින්දා කොල්ලගේ හදවත නම් මාරම් වේගෙන් ගැහෙනවා. කෙල්ලටත් ඒක දැනෙනවා. ඔයාට තුවාලවත් වුණාදානේ? ඒකද මෙච්චර වේගෙන් වගේ පපුව ගැහෙන්නේ? කොල්ලගේ ඇඟ උඩේ දැම්ම ආපහු පාරක් ප්‍රතාප්ගේ හදවත උඩින් කන තියලා ප්‍රතාප්ගේ හදවතේ රිද්මය අහන ගමනේ කෙල්ල එහෙම ඇහුවේ. තප්පර ගානකට ප්‍රතාප්ට නම් දැනෙන්නේ මොකද්ද අමුතු හැඟීමක්. ප්‍රතාප් එකපාරටම කෙල්ලවත් අනිත් පැත්ත පෙරලගෙන කෙල්ලගේ අත් දෙකත් තද කරලා අල්ලගත්තා. මොනාද අනේ කරන්නේ? අතාරින්නකෝ මාව. නැත්තම් මං කෑ ගහනවා. හරිද? කෑ ගහන්නෙද? මෙතනට කවුරුත් එන්නේ නැහැ ඔයාව මගෙන් බේරගන්න. ඇඳක් උඩ වුණා නම් කමකුත් නැහැ. බිම තියෙන කොළගොඩ උඩ වැලිත් නාගෙන මෙහෙම ලව් කරන්න පුළුවන් දනේ. අපේ නපුරට ඒකවත් තේරෙන්නේ නැහැ. නපුරෙකුගේ හිතගත් පුංචි කෙල්ල කෙටි කතාවේ පළවෙනි කොටස අදට ඉවරයි. ඊළඟ කොටසින් අපි ආයෙත් හෙට හම්බෙමු. කතා බලපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.